කරන ලියනවාද? හොඳට බලා ගන්න. ඔයාලා උඩ සපෝට් එක ඕනේ. දැන් ලියන්න දුන්නාම ලියන බෑ ගන්න ගන්න එපා. මෙතන පුතේ. මෙයා නේද මුල් පදේ. පදේම. මෙයා නේද මුල් පදයක තියෙන අකුර නේද? හොඳට අහගන්න. හදිස්සියක් නෑ සරලව කියන්නේ. අර ටයිම් තියෙන සම්පූර්ණ දෙන්නේකට. මුල් පදේ අගමේ මොකද කිව්වේ? පෙර පදයේ මුල් පදය. අග ඇති සොරය. අග සොරයක් නෑ නේද? සොරයක් තියෙනවා. සොරේ හැංගිලා තියෙනවා. මේ දෙන බදින්න යනකොට මේ පැත්තේ විවාහයට බාධා කරන හැංගුණ මොකක් හරි ඉන්නවා. නේද? සැරේ සැරේ ඔළුව කාලේ. වන්දන්න බා. ඌ කාලෙන්නේ. එයාගේ පේන්නේ නැහැ. හිමීර ෂේප් එකේ ජුම් ෂොට් එක දෙන්න යනවා කියලා මයින් කරලා. නැත්තම් බැලගන්න වෙන්නේ. ඒ සොරේ හැංගිලා ඉන්නේ. ඒක හොයාගන්න. ඒක තමයි මම කිව්වේ. ඒ සොරේ ඉවත් කරාම පස්සේ ඉතිරියට හල්ලා පුරා. පැහැදිලිද? හරි? එතකොට පුතාලා මේ බලන්න. තාම පස්සට තියන්න එපා. ඈ? පස්සට නෑ නෑ. එහෙම නෙමෙයි මේ පසුපදේ. පොඩ්ඩක් ඉන්න. සුරින්දු කැඩෙන්නේ කොහොමද? තාම සූත් නෑ මේ. ර කැඩෙන්නේ කොහොමද උඩ කියන්නේ? ර හැදෙන්නේ කොහොමද? ර කියන්නේ. අරුදන හල් ප්‍රායන එකතු කිරීම සුර් එකතු කිරීම ඔනවා ඕක තියලා ගිහුවා. දැන් ඉලි ගහද්දි මොකද බලපල්ලා. සමහරව ඉලි ගහන්න තියනවා. ඊපස්සේ උඩේ තේරුම් ගන්න. එයි ඉලි ගහන්නේ මොකද්ද? අදාළ කෑල්ල විතරයි. වෙනියම එපා. මේ ර හැදෙන්නේ එකතු කිරීම මෙහෙම කියලා බැලුනොත් නම් ඉතින් ඇත්තමයි වැඩක් නැහැ මොකද? ඉන්ද්‍ර හොඳට අහන්න. දැන් වෙන් කරානේ. අපි මොකද කරන්නේ? ඔන්න දැන් අපිට මුල් පදයේ අග සොරයක් කොට පේනවද? ඔව් සර්. එහෙනම් මොකද කරන්නේ? මේ රත්බන් මාක් කරගන්නේ. ඌව මොකද කරේ? කපාලා. ලොක් කරගෙන ඔන්න අයින් කරා. විභාගෙට මෙච්චර හදලා දින්න ඕනේ නැහැ පුතේ. හොඳේ කෙලින් උත්තරයම ඇති. හැස ඔව් එහෙනම් මේ කියලානේ තේරුම් ගන්න. දැන් මට කියන්න පුතේ ඕන්න ඒ කේලංකාර ඔබතුපේ නැන්දව හරගත්තා තුම් 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 අයින් කරා. දැන් මේ පැත්තෙන් යද්දි කෙල්ල බලන්න සුර් වල ඉන්න සුර් වල ගන්න හරි. කොල්ල යනවා ඉඳු. පුදුමාගේ දුව දෙනවද? මොකද වෙන්නේ? දැන් මේ පැත්තෙන් දෙන්න පුළුවන්ද? බාධා මොකද තියනවද? නෑ සර්. එහෙනම් මොකද සිද්ධි සිංගා? දැන් ඕන කිසිවලක් නැහැ. මේ හල ප්‍රයන්නයි කියන්නයි බන්ධන පුළුවන්. බාබු සබ්බගන් කරලා මාතන් කරලා ඕන්න ගන්න පුළුවන් ගන්න. හල ප්‍රයන්නයි කියන්නයි. මේ තේරුම් ගන්න ලියා ගන්න. එකතු වුණාම මුන් දෙන පෝරු මස්තක කරන්නේ කොහොම බන්දලද? සෝරි. අපි නේද? එහෙනම් ඒක ලස්සන ලියා ගන්න. සුඩි. මේ පීලි ලියා ගන්න අඩු කරන්න එපා. හරිද? දැන් මැද හරි බඳගත්තා. මේ පැත්තෙන් මනාලිගේ පාර්ශවයේ මේ කොහොමද තියන්න පුළුවන් ගන්නට තිබ්බා. ඒතර ඔන්න වෙඩින් ෆොටෝ එක ගත්තට පස්සේ පෝරු උඩ තියලා මැද්දේ කපල්ලක ඉන්න මේ ඉන්නේ අතගිරි මන්දා රන්වියේ ගෙනියන්නේ ඔබමා කරමතින්. හරිද? හරි. දැන් දෙපැත්තෙන් කෙල්ලගේ පැත්තයි ඔල්ලගේ පැත්තයි කෙල්ලගේ පැත්තේ තිබ්බා ෆොටෝ එක. කොහොමද ගත්තේ? සුරින්දු. වැඩි හරිද? හරි. සිංගාරාන් හරි. හොරක් දන්නේ නැහැ හොඳේ. අතගිරි ආය බලක් කියන අතගිරි බන්දා රන්පුයේ කියන්නේ අර නේ ඇඟිලි දෙක තියලා නෝලකට ගන්නිය. පස්සේ ලිහින එක හරිද? ගෙනියන්නේ ඔබම කරමති. හරිද? වරක් දන්න එපා ගන්න ලියා ගන්න හොඳේ.